Anggargal put pada gal sebenarnya apa ya? Ayo betin nak kau. අවසල්ලපු ලොකු හුළඟින් පස්සේ මේ කරන්ට් එකක් නැති වුණා. ඉතින් කාලා බීලා දැන් ගමන පටන් ගන්න හදන්නේ. වෙලාව 7:50යි. හා? අර අදත් ඇවිල්ලා. අද කොහෙද ඉන්නේ? බිස්කට්. අපි එහෙන් යන්න. ගලේ උඩට මතුවලා එනකොට හරි මේ මතක් කරන්නේ මේ ගලේ අයිනේ තියෙන හොඳ පොට් එකක්. හොඳට පේන තැනක් එහෙම පේනවා, වැවපත්ත පේනවා. පල්ලට බහිනකොට හරි එතෙන් ගිහින්. හරි. හරි. යන්නේ. ආයෙක තමයි. උදේ පාන්දර ආවා. ආමුදුරගේ දාන ශාලාවනේ. වල් වෙලා ගිහිල්ලා. ඔව්. අරක තමයි අපි නගින්නේ. උසයි එන්න හුලඟ සරයි. පොඩ්ඩක් ගාලා ලකී කියලාට. මේ උඩ පාර මොකද්ද? ඕක මේ නායාවක්. ආ. Oh. Baru bisa ini. Salmak kagak ini. Eh, sadar? Uyang kamu nih? Balan dulu sama lagi. Uyang kamu? මේරිය නෑ තමයි උයන් ගමු මේවත් වතුර ලයින් තියෙනවනේ අයියෝ ඔය ලයින් එක තමයි අපේ නංගිලා ගෙවල් වලට වතුර පාරක් තියෙන උඩයි හොඳට අහන්න වටල් ටක් සත් ඊයාපු පරිසරයේ මේ පැත්තේ ලොකු වෙනසක් තියෙනවා. මේ ටික තනිකරම තියෙන මේ වැල්ල තියෙන්නේ. ගස් තුනක් දාලා දුරින් තියෙන මේ යටි ඉස්සර ගොඩාක් අඩුයි. මේ සඳර පේන පල්ලේ. Pani. Hari. Hayi. Nෑ මෙතනින් පනින්න. මේකේ තනි කර තියෙන චූටි බෝල ගල්මු.
මේ වතුර පාරවල් ඔක්කොම ඉඳලා තියෙනවා. මේ ටික වතුරක් දුන්නා මාර ලස්සනට තියෙද. මෙතනින් අඩි පාරක් තියෙනවා. මේකෙන්ලු රැහැනකට උකතලට යන්නේ. කෙලින් යන පාරට කොට ලකේකට. මොකද්ද මේක? ලියන් කබලේද? මේක වතුර හින්දින්නම හැදුවේ. අනිත් ඔක්කොම දිය පාරවල් ටික හින්දිලා ගියත් මේක වතුර තියෙනවා තාම. ආවනේ. බලන්න බඩ ගාගෙන යන්න තියෙනවාද? පෙන ඔලු ගල් ගන්න. මේ තියෙන්නේ පැත්තෙන් මම අරපු ගල. ඔතන මේ දිබක් අවස්ෙන් තමයි රැහනකට උකතන පැත්තට යන්න තියෙන්නේ. පේනවද? තමයි නාරංග මුලක කියලා. අර ටික තමයි අපි ඊයේ නැග්ගේ බම්බු ගල පතන අර පේන්නේ. ඊට එහා පැත්තෙන් තියෙනවා මාතලා ගල පතන. අර තියෙන්නේ මේ කුරුඩියක් පේනවා වලට මේ ඔය තමයි මේ නාරංගමුවේ ගමේ තියෙන මේ කුඹුරු ටික. අපි ඔන්න ඔය මේ අස්සෙන් තමයි පියද ආවේ. කට්ටිය ගිනි වැල එහෙම ගහන් ඉඳලා තියෙනවානේ. දැන් එන්න ඕන මේ නකස කඳු වලට එනකොට තියෙන අර සීතල ගතිය එහෙම තියෙනවා. මේ ටික ටෙන්ට් එකක් එහෙම ගහන් ඉන්න පුළුවන්. කට්ටිය ඉඳලා තියෙනවා. හොඳට ඉඳ තියෙනවා. දැන් ඉන්නේ සී ලෙවල් එකේ ඉඳලා ආසන්න වශයෙන් ඊට 50ක් විතර උඩින් ඉන්නේ සී ලෙවල් එකේ ඉඳලා. තව ටිකක් උඩ නගින්න දෙන්න. දැන් වෙලාව 9:57යි අපිට පැය දෙකක් වගේ ගිහලා තියෙනවා දැන් එන්න. දැන් තමයි ඔන්න හොඳම නැග්ම තියෙන්නේ. ඔය පේනවනේ. හරි බලන්න තනින් තන ගොඩක් තැන් වල මේ නායකයෙක් තැන් තියෙනවා. පස් ටික හොයගෙන ගිහිල්ලා හැත්තෑව විතර බැවුම මේ අපි නගින්නේ. හැබැයි මේ මුරේ ලකේ කරන දෙන්නට වඩා මේක ලේසි කියලා කියන්නේ. මේ මුරේ පැත්තෙන් සාමාන්‍ය කඹ දාලට නගින්නේ. මේ පැත්තේ දෙගෙන කියලා එහෙම ගැටලුවක් නැහැ මේ පැත්තේ. ආම් පේනවා. මේන් අපි නගින්නේ ගල් පතුර. පේනවනේ. දැන් හරි අමාරුයි. මෙයාට අමාරුයි. ඉතින් කාලෙකට කන්දන් නගින්නේ.
ඒ මේක ගාන බුරුස් පදින්න හොඳයි. පරිස්සමට එන්න හොඳ. කොන්න. නෑ. ආ? අල්ලගෙන එන්න හොඳයි. ආම් පේනවා මේ තුන් ඉස්කල. ඔයාලට පේනවද අපි මොනවා වගේ බෑවුමකද යන්නේ කියලා? ලාවට හිතනත් හරි මොන පිස්සුවක්ද කරන්න කියලා නේ. එහෙම තමයි. හැමදාම ඉතින් කම්ෆර්ටබල් සෝන් එකකින් ඉඳලා හරියන්නේ නැහැ නේ. පොඩි චැලෙන්ජ් එකක් දෙන්න ඕනේ. ෆිසිකල් and mental. හරි. ගලට ඇල වෙලා එන්න. ඔව් බලු කොහෙද එන්නේ? මෙහෙන්න. ටික පරිස්සමට එන්න ඕන ගමනක් ඇත්තට. හරි හරි මම ඔයාලට ඉඩ දෙන්න මම මෙතනට යන්නේ. ඒක තමයි නේ. හා? හා. බම්බානේ අන කට්ටියක් ඉන්නවා මේකේ ඈ කට්ටියක් ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා පතනේ සෑහෙන ලොකු බෑමක් නගෙන ආවේ. ඔය සම්පූර්ණ කෙනෙක්. අහස් කඳුරේ තමයි. එතකොට අපි ගමන පටන් ගන්න පැය 3:00 වගේ ගිහිල්ලා යටට එන්න පටන් ගත්තා. දැන් අපි ඉන්නේ එලිවේෂන් එක මීටර් 1226ක්. ලස්සන විවයක් තියෙන්නේ නැහැ. ඔය පේන්නේ කළුවංග ජලාශය. අන්තිම ටික නම් හැබැයි ටිකක් අමාරු. ලොකු බෑවුමක එන්න තියෙනවා ගල් පොත්තේ. කොහමරි ඔයාලා ඔන්න එකන් ආවා නාරංගම ලකේ ගල මුදුනට. We made our way here from a common interstate, looking for a place to build a life and make a name. Drawing lines in ink as we're winding through the maze, second guessing every path we will ever choose to take.
Feel the rhythm and the weight of this town. We got this common misdirection. Chase the highs, fall on the ground. A lesser state might have told me I was done. Sometimes we lose the rhythm, but that doesn't mean it's gone. Keep trying it out, keep looking around. Even though it will make you want to scream and shout. Who am I now and will I ever feel my heart Gonna find it out here, jumping into the cold deep water. It's good to see you out here too. Went to find a message in a bottle on the sand, but I wound up sitting down a while. අපි නැගපු පැත්තෙන් නෙමෙයි බහින්නේ මේ. වෙන පැත්තෙන් බහින්නේ. නැගපු පැත්තට සාපේක්ෂව නම් මේ පැත්ත ටිකක් හොඳයි. අර පැත්තේ මේ ඇත්තටම අල්ල ගන්න. ඒකත් ඇත්තට නෑ ලොකුවට. පියර මේ නාරංගම පැත්තේ ලකේකල කෑල්ල අර තල්ම වගේ තියෙන එක බලන්න තමයි මේ පැත්තෙන් නැග්ගේ. දැන් බහිනකොට මේ කෙලින්ම පොඩි දෙබොක්කාවක් තියෙන එකස්සේ ගල දිගේ බහින්න පුළුවන්. ඒක ලේසි. ඒක නිසා ඒක ලොකු අමාරුවක් නෑ. අර පැත්තේ නෑ. ඇත්තටම මේ සමහර තැන්වල අල්ල ගන්න දැන් ඇත්තෙත් නෑ. ගල්පතුරුත් ගැලවෙනවා. ඩඩ් ඩේන්ජර් ඒ පැත්තෙන් නගින එක. ආන් අර ගල්පොත් වඩ ගාලා තමයි අපි ආවේ. Don't always have to think about it. Can't right all of the wrongs. Sometimes you gotta walk out of the forest and get in the sun. ඔන්න අපේ ලකේගල ගමනත් ඉවරයි. දැන් වෙලාව 2:34යි. අපි දැන් ඉන්නේ ගෙදර ළඟ. අපි උදේ 8ට පටන් ගත්ත ගමන. එතකොට ඇය ගිහිල්ලා තියෙන අපිට 6:00මාරක් වගේ. කිලෝමීටර් ගාන පෙන්වන්නේ කිලෝමීටර් 10.1ක් විදිහට. දැන් ගිහිල්ලා කාලා බීලා යම් පොඩ්ඩක් පෙයිල්ලට ගිහිල්ලා නාගෙන ඉන්න. අපි මෙතනින් නාගමු. Makanya jangan lagi. Saya logo laga kalri. මේ හවස අල්ලපු ලොකු හුළඟෙන් පස්සේ මේ කරන්ට් එක නැති වුණා. කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ. තමයි ඉතින් ගම් වුණාට පස්සේ මේ ආවේ දුෂ්කර ගම් වුණාට පස්සේ අපිත් එක්ක ඊයේ කන්ද නැගපු යාළුවා අද තුලේ පාන්දර ඇවිල්ලා අපි කොහරි ආයි කියලා ඉතලා වෙන්නේ. From a common interstate, looking for a place to build a life and make a name. Drawing lines in ink as we're winding through the maze, second guessing every path. hari එහෙනම් අපේ දවස් 3ක සුන්දර නාරංගමයේ ගමන අවසන් කරලා යන්න හදන්නේ. I think සුපිරි දවස් 3ක් ගත කරා. සුපිරි හයික් දෙකක් ගියා. එහෙනම් අලුත් ගමනින් ගමු එක. සුබ ගමන. අපි යනවා බලමු. බයි. ගිහලා එන්න හරි හරි ආයෙ මත්තේ හරි හරි නෑ අයියෝ ගිහලා එන්න එහෙනම් සුමුදු යනවා හරි බයි
Who am I now? එනම් බලු අපි ගිහලා එන්න. Gonna find it out here. Jumping into the cold deep water. It's good to see you out here too. Went to find a message in a bottle on the sand, but I wound up sitting down and watching all the ships come in. And in that simple moment, when the color all came back, I swore I heard